දෙපාර්තමේන්තුවක් විදිහට 2015 වෙනකන් ඉඳලා අවුරුදු 60කට පස්සේ කමිෂන් සභාවක් වඩපත් වුණාන් පස්සේ අපි මොකක්ද කරන්න කියලා අපිට හිතා ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හේතුව 17 සංශෝධනය 2001 දී ස්වාධීන කමිෂන් සභාව පිළිගන්නවා. හැබැයි ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. ඊකටම කොමසාරිස් වරයාම කමිෂන් සභාවේ සභාපතිවරයාගේ කාර්යභාරය ඉටු කරන්න සිදු වෙනවා. ලංකාවේ තියෙන දේශපාලනයේ හොඳ කම නිසා. උනත් 2015 වෙනිදී 19 වෙනි සංශෝධනයත් එක්ක ස්වාධීන කමිෂන් සභාව අපිට තව ගණනාවක් හඳුන්වා දෙනවා. මේ හඳුන්වා දීමත් එක්ක තමයි මෙතන කමිෂන් සභාව පිටවන්නේ 2015 නොවැම්බර් මාසයේ 13 වෙනිදා. මේ පත්‍රිකය පස්සේ නොවැම්බර් 13 සභාවපත් වෙනවා. පත් වෙනාන් පස්සේ අපිට දැන් මොකද කරන්න කියලා තේරෙන්නේ නැහැ. මොකද හේතුව අපි හිටපු කුටුවල එහෙම ඉන්නවා. එමෙතනතුල එහෙම ඉන්නවා. ඉඳද්දී බෝඩ් එක විතරක් අපේ වෙනස් වෙනවා. ඉතින් අපි වෙලාවේ කමිෂන් සභාවත් අපි සාකච්ඡා කරේ. මේ කමිෂන් සභාව කියන එක ගෙනාවේ මොකටද කියන එක ගැන හිතලා අපි අපේ වැඩ පිළිවෙල සකස් කරගමු කියලා. සාමාන්‍යයෙන් උපාය මාර්ග සැලැස්මක් සකස් කරන්නේ තරගයක් තියෙන තරග විතරයි. ඉතින් අපිට එහෙම තරගයක් නැහැ ඇත්තටම. ඉතින් තරගයක් නැත්තම් මොකටද උපාය මාර්ග කියලා ප්‍රශ්නකුත් ආවා. ඒ ඔක්කොම අපි සාකච්ඡා කරා. ඒ මොකටද නිකන් මොනවක්වත් නැති ලෙඩක් දාගන්නේ කියන එක. දැන් අපිට කිසිම තරගයක් නැහැ. අපිට උපාය මාර්ග ඕනේ නැහැ කියන මතය තමයි තිබුණේ. ඉතින් අපි එතෙන්දී අපේ අධ්‍යක්ෂතුමාත් ඒ කාලේ හිටපු තරුණ පිරිස පොඩ්ඩක් ටිකක් විරුද්ධ මත වෙනස් මතයක හිටියේ. එතන අපි බැලුවා මේක මේ හැමදාම මේ සම්ප්‍රදායක් විදිහට මේ යන දෙපාර්තමේන්තු යන්න ඕන අපි කමිෂන් සභාව ගන්න ඕනේ. එහෙම ඉල්ලලා එක හම්බුනාන් පස්සේ මොකද ආපහු කරන්න කියලා අපි ආපහු පරණ විදිහට මේ අනවද කියන ප්‍රශ්නේ අපිට ආවන් පස්සේ අපි තීරණය කරේ එහෙම නැහැ. අපි වෙනස් වෙ යුතුයි කියන එක. අපි සම්ප්‍රදායිකව ඉලෙක්ෂන් කමිෂන් එක කරන්නේ ඡන්ද විනාමලකේ සකස් කරනවා. ඡන්ද කාලේ ඡන්ද දිනනවා. ඔක තමයි අපේ රස්සාව. දැන් ගොඩක්කට අපෙන් අහන්නේ ඡන්ද නැති කාලේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? උන් නිකන්ද ඉන්නේ කියලා තමයි අහන්නේ. ඒක ඇත්තටම අපිට අවුරුද්ද පුරා ඡන්ද විනාමලකේ සකස් කරලා අපි අවුරුද්ද පුරා වපුරගෙන තියෙනවා. අවුරුද්දක් පුරා හදපෙක මාස 6කට අපි අඩු කරා. අපි විශ්වාස කරන මේක තව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒ බලාපොරොත්තුකුත් තියෙනවා අනාගතයේදී. ඕපන් රෙජිස්ට්‍රි එකක් තියන්න. හැමදාම විවෘතයි. 18 සම්පූර්ණ චෙක් නට ඇවිල්ලා පුළුවන් ලියාපදිංචි වෙන්න. ඒ වගේම පදිංචිය මාරුලා ගියා නම් පදිංචි ලියාපදිංචි වෙන්න පුළුවන්. මුලින් 77 තිබිච්ච කේවලාසන ක්‍රමය 78 ආණ්ඩු ව්‍යවස්ථාවත් එක්ක සමානුපාතික යුතුකම් හඳුනා දීමත් එක්ක වෙනස් වුණා. ඊටසේ ඒ ආපුවක නැවත පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්තොත් අපි 2018 අංක 16 වෙනස් වෙලා ආයි ගියා මිශ්‍ර සමානුපාතය. මොකද දැන් කොට්ටාචර වර්ගයේ ටිකුත් ඉන්නවා. ඒ අනිත් පැත්තේ සමානුපාතික ක්‍රමයේ හොඳ ලක්ෂණය තමයි තිබුණේ. සංඛ්‍යාත්මකව සුළුතරයක් වෙච්ච ඕනම කොටසකට පුළුවන් තමන්ගේ නියෝජනයක් හදාගන්න දිස්ත්‍රික්කයේම එකතු වුණොත් ඡන්ද. උදාහරණයක් ගත්තොත් එහෙම අම්පාර දිස්ත්‍රික්කයේ ගත්තොත් ජනවර්ග 3ම එක හා සමානව මට්ටමක ඉන්නවා. ඒකේ ඒ හැම ජන කොටසකටම නියෝජනයක් එන්න නම් අර ඡන්ද ප්‍රදේශ මට්ටමින් ගියා නම් එහා සමානුපාතික සමාන නියෝජනයක් එන්නේ නැහැ ඡන්දදායක සංඛ්‍යාවට. ඒ නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ. ප්‍රවෘත්ති බහුවාසන තිබ්බා ඉස්සර. මැදකොළඹ, නුවරඑළිය මස්කෙලිය, බේරුවල, මඩකලපුව ජන වර්ග පදනම් කරගෙන. ඒතකොට මේ අවස්ථාව තිබ්බා දැන් මේ සමානුපාතික ක්‍රමයේදී ඉන්න ලොකු අවස්ථාවක් එනවා. එවැනි සංඛ්‍යාත්මක සූත්‍රයකට ඉඩකට එන්න. ඒකට මේ සමානුපාතික ක්‍රම බැලුවේ ඒක. ඒ ආයි නැවත ගෙනාවා දැන් කොට්ටාශ තත්ත්වයක් කියන අර වගේ සංඛ්‍යාත්මක සූත්‍රයක් ඉන්නේ එකක් නියෝජන අවස්ථා දෙන්න පුළුවන් දෙක කලවම් කරලා. ඒක තමයි ඔය කොට්ටාශට ඉන්නවා. ලිස්ට් එක අර විවිධ කාන්තාවන් වෙන්න පුළුවන්, තරුණයන් වෙන්න පුළුවන්, ආබාධිතයන් වෙන්න පුළුවන්, විවිධ ජන කොටස් වලට එකතු වෙන්න පුළුවන්. කාන්දායමට එකතු වෙන්න පුළුවන් තරක් හැදුවේ. මේ නීති අවශ්‍යයි. උදාහරණයක් මෑතක අපි ගෙනාවා වේදම් නියාමනය කිරීම. මේ සල්ලි වේදම් කරන විදිහට දේශපාලනය කරන්න බෑ. සල්ලි තියෙන මිනිහා සල්ලි වේදම් කරන දේශපාලනය කරන්න බෑ. දේශපාලනය කරන සල්ලි හම්බ කරන තමයි දැන් නම් ඔය කෝප් එකේ තැන් වල දැන් ඔය ටික ටික එළියට එනවා. හම්බ කරන ක්‍රම මොකද? අපිට හොඳම උදාහරණය ආවේ මොන්රාගල මధుර කැටිය කියන කොට්ටාශය. ඒක අපේක්ෂේ කෝටි 4ක් වේදම් කරලා තිබ්බා. ඡන්ද 1700යි.
ඡන්ද 1700 කෝටි 7ක්. අනිත් අපේක්ෂකවන්ට පුළුවන් ද ඡන්දයක් කරන්න. සල්ලි පාවිච්චි කරන්න පස්සේ පුළුවන්. ඒ මොනසම මොනවද කරපු දේ ඔක්කොම හොඳයි. වහලවල් ගහලා දුන්නා. වතුර අරන් දුන්නා. ලයිට් අරන් දුන්නා. ඒකත් එක්ක තමයි අපි වියදම් නියමනය කිරීමේ සීමාවන් ගෙනාවේ. රුපියල් 20. දැන් සමහරුණ අපිට දේශපාලන පක්ෂයන්ගෙන් ලොකු දෙයක් ගෙනාවු එක අපිට පොඩ්ඩක් බේරලා ඉන්න පුළුවන් අපේ අපේක්ෂකයන්ගෙන් කියලා. දැන් පක්ෂයෙන් සල්ලි ඉල්ලන්නේ එහෙම නැහැ ඇත්තට ගොඩක් කියනවා. අපේක්ෂකව කියන දේ අපි ඕගොල්ලන්ගේ සීමාව කියපු විදිහට මිනිස්සුන්ට අපි කියන අපෝගල දෙන්න බෑ කියලා. ඡන්දකාරය. ඊනාවේ එකක් සම්බිමක් හදන්න. අර ඔය කෝටි 4ක් එක අනිත් මොනවා හැරෙනවක් කරබෑනේ. අපි කමිෂනයේ යෝජනා 42ක් දීලා තිබා. නීතිපති සභාවේ විරුද්ධව මොනවාද කියන්නේ. ඒ වෙනම 1.2 තමයි ක්‍රියාත්මක වුනේ. ඒක තමයි කැම්පේන් ෆයිනෑන්ස් ඇක්ට් එකේ අඩුපාඩු තියෙනවා. අපි ඔගේ මුලින් යෝජනා කරා අපේක්ෂකෙක් අනිවාර්යයෙන්ම ගිණුමක් විවෘත කරන්න ඕනේ. මැතිවට අදාළ සියලුම ආදායම් සහ වියදම් මේ ගිණුමේ තියෙනවා.